හායි ඉතින් හැමෝටම කොහොමද හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න මම අද ඔයාලට අරගෙන එනවා N5 grammar වල තවත් lesson එකක්. මේ N5 grammar වල 17th වීඩියෝ එක. මීට කලින් වීඩියෝස් 16ක් කරා. ඒ 16 බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඔයාලගේ ජපන් දැනුමට මොනවා හරි දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ මොකද්ද කියලා බලන්න. හැමෝම මාත් එක්ක දිගටම රැඳී ඉන්න. හරි. අද පළවෙනි grammar point එක තමයි wa do desu ka. මේ දෝ දෙස්කා කියන එකේ තේරුම තමයි කොහොමද මොන වගේද කියන තේරුම. ඉතින් මේක අපි යොදාගන්නේ ඒ කියන්නේ අහන කෙනාගෙන් මේ අහන කෙනා අහගෙන ඉන්න කෙනා මොකෝ හරි ගිහිල්ලා නැත්තම් කාවර හම්බෙලා කවුරු හරි දන්න කෙනෙක් ගැන ඒ අහන කෙනාට විස්තර දැනගන්න ඕන වුණාම පොයින්ට් එක බලමු. එතකොට ඔයාලට තවත් තේරෙයි. සවන් දෙන්න අත්විඳ ඇති සංචාරය කළ ඇති තැනක් හෝ හමු වූ කෙනෙක් දෙයක් හෝ පුද්ගලයෙක් ගැන අදහස හැඟීම විමසීමට භාවිතා කරයි. මේ කතා කරන දෙන්නගෙන් එක්කෙනෙක් මේ දේවල් ගැන හොඳටම දන්නවා. ඉතින් මේ අහන කෙනා මෙයාගෙන් මේ අහන්නේ මේ දේවල් ගැන එයාටත් දැනගන්න. ඉතින් අපි එක්සැම්පල් එකට යමු. එතකොට ඔයාලට තවත් මේ grammar point එක තේරෙයි. නිහොන්නෝ තබෙමොනෝ දෝ දෙස්ක. ජපානයේ කෑම කොහොමද? එතකොට B කියනවා තකයි දෙස්. මිලා අධිකයි. එතකොට ඒ ජපානයේ කෑම ගැන දන්නේ නැහැ. එයාට දැනගන්න ඕන හින්දා එයා B ගෙන් අහනවා ජපානයේ කෑම කොහොමද? මේ B කියන කෙනා තමයි දන්න කෙනා. ඉතින් එයා කියනවා ජපානයේ කෑම මිලා අධිකයි කියලා. මං හිතනවා ඔයාලට එක්සැම්පල් එකත් එක්ක මේ grammar point එක තේරෙන්නේ නැති කියලා. මේ තමයි අද ඊළඟ grammar point එක. මේකේ තියෙන්නේ වා දොන්න දෙස්ක. මේකෙදි වෙන්නේ අසන්නාට සවන් දෙන්නාගෙන් මොකක් හරි දෙයක් ගැන දැනගන්න ඕන වුණාම තමයි මේක අරකට සමානයි. හැබැයි මෙතන තියෙන වෙනස මෙතන nouns දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි noun එක දෙවෙනි noun එක යටතේ එන එක. ඒ කියන්නේ දෙවෙනි noun එක තමයි ලොකු පළවෙනි එක ඒක ඇතුලේ තියෙන පොඩි කුඩා කොටසක්. ඉතින් දොන්න කියන ප්‍රශ්නවාචී පදය යෙදෙන්නේ හැමතිස්සෙම noun එකක් එක්ක. ඉතින් අපි බලමු point එක. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි. අසන්නාට සවන් දෙන්නාගෙන් යමක් විස්තර කර දැන ගැනීමට අවශ්‍ය වූ විටක විමසයි. ඒ කියන්නේ මේ දේ ගැන තවත් දේවල් දැනගන්න ඕන වුණාම තමයි මේ point එක යොදාගන්නේ. noun wa දොන්න noun දෙස්ක. noun 1 යනු noun 2ට අයත් කාණ්ඩයක වචනයක් වේ. දොන්න ප්‍රශ්නවාචක පදය සෑම විටම නාම පදයක් සමග ප්‍රශ්න කරයි. මේ දැන් මම ඔයාලට අද වීඩියෝ එකෙන් ගේන grammar point දෙකම වැදගත් වෙන්නේ listening වලදී. example කොරොම්බොව දොන්න මචි දෙස්ක. කොළඹ මොන විදියේ නගරයක්ද? ඒ අහනවා කොළඹ කොයි වගේ නගරයක්ද? එතකොට B උත්තර දෙනවා කලබලකාරී නගරයකි. නිගියකන මචි දෙස්. මම ඔයාලට කිව්වේ පළවෙනි නාමපදය දෙවෙනි නාමපදයේ වචනය. ඉතින් කොළඹ කියන්නේ නගරයක්නේ. දෙවෙනි නාමපදයේ නගරය. කොරොම්බොව දොන්න මචි දෙස්ක. මං හිතනවා ඔයාලට මේකත් පැහැදිලි ඇති කියලා. හරි. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් end කරනවා. මොකක් හරි අද grammar points දෙකේ ඔයාලට නොතේරුණු තැනක් තියෙනවා නම් අපැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආපහු comment එකක් දාලා අහන්න. ආපහු මම ඔයාලට ඒ ටික පැහැදිලි කරන්නම්. ඊළඟ දවසේ තවත් ඔයාලට interesting advantages වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ඒ වගේම තමයි Japanese with Krish channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් Pumi Krishali YouTube channel එක subscribe කරලා Japanese with Krish videos එක එකතු වෙන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. sayonara